සුබ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම ප්‍රධාන වශයෙන්ම මම මේ වීඩියෝ එක ටාගට් කරේ 2025 එලෙවල් ලියන්න ඉන්න නංගින මල්ල වෙනුවෙන්. මොකද ඒ අයට තියෙන්නේ දින 40ක් වගේ තව කුඩා කාලයක්. ඉතින් ඔයාගේ ඔළුවේ තියෙන පීඩනය මට මේ අවස්ථාවේදී හිතා ගන්න පුළුවන්. දැන් තියෙන්නේ කලබල වෙන එක නෙවෙයි. දැන් තියෙන්නේ අපිට මේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක. ඉතින් මේ දින 40 ඇතුළත කොහොමද ඔයාගේ අධ්‍යාපන කටයුතු කරන්න ඕන කියලා අපි මේ වීඩියෝ එක තුලින් බලමු. ඉතින් මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මම ඉදිරියට දාන වීඩියෝ ආලංගට ගෙන්න ගන්න bell icon එක click කරලා තියාගන්න. ඉතින් අපි බලමු මේ දවස් 40 බෙදාගෙන වැඩ කරන්නේ කොහොමද කියලා. පළවෙනි දවස් 10 ගත්තාම මේ දවස් 10 තමයි වගේ සමස්ත විභාග සූදානමේ පදනම සකස් කරන දවස් 10. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔයා කරන සබ්ජෙක්ට් එකේ විෂය නිර්දේශ ටික ගන්න. අරගෙන ඔයාට හොඳටම පුළුවන් මාතෘකා ටික තෝරගන්න. ඒ වගේම ඔයාලා තරමක් දුර්වල මාතෘකා ටික වෙන වෙනම තෝරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ සෑම විෂයකටම වර්ණ 3ක් භාවිතා කරන එක. මම යෝජනා කරන්නේ කොළ පාට, රතු පාට සහ කහ පාට. කොළ පාට ඔයා හොඳින්ම දන්නා පාඩම්. ඒ කියන්නේ ඔයාලට ප්‍රශ්නයක් આવොත් ලියන්න පුළුවන් පාඩම් කොළ පාටින් මාක් කරන්න ඕන. ඔයා ඒ පාඩම දන්නවා. හැබැයි තවත් පුහුණු වීමක් කරන්න අවශ්‍ය නම් ඒ පාඩමට අන්න ඒ පාඩම කහ පාටින් මාක් කරනවා. ඒ වගේම දුර්වල, ඒ කියන්නේ නැවත නැවතත් බැලිය යුතු පාඩම ඔයා රතු පාටින් මාක් කරන්න ඕන. මේ දින 10 තුල ඔබ වැඩි අවධානයක් යොමු කරන්න ඕන රතු සහ මෙන්න මේ කහ පාටින් මාක් කරපු පාඩම් වලට. මෙන්න මේ දවස් 10 ඇතුළත කරන් තියෙන දෙවෙනි ක්‍රමවේදය තමයි කෙටි සටහන් සකස් කරන එක. එහෙමත් නැත්නම් ඔයා සකස් කරපු කෙටි සටහන් ටික නැවත නැවත බලන එක තමයි මෙන්න මේ දවස් 10 ඇතුළත කරන් තියෙන දෙවෙනි ක්‍රමවේදය. ඒ වගේම ඔයා රතු පාටින් මාක් කරපු පාඩම් වල තියෙන විශේෂම කරුණු, වැදගත්ම කරුණු ඉතාමත් සංක්ෂිප්තව ෂෝට් නෝට් එකක් විදියට ඔයා හදන්න ඕන අනිවාර්යෙන්ම. ආදරණීය නංගි මල්ලි, දෙවනි දින 20 ගැන කතා කරද්දී ඔයා වැඩිපුරම අවධානය යොමු කරන්න ඕන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරන්න. ඒ කියන්නේ ඔයා කරන සබ්ජෙක්ට් වල වසර 10කවත් ප්‍රශ්න පත්‍ර අරගෙන ඒ ටික ඔයා හොඳට පුහුණු කරන්න ඕන. දිනකට MCQ 50ක් විතර ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන සෑම විෂයකින්ම. ඒ කියන්නේ ඔයා එහිදි වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඔයා කහ පාටින් මාක් කරපු ඒ වගේම රතු පාටින් මාක් කරපු පාඩම් වලට සම්බන්ධ MCQ වලට තමයි වැඩිම උනන්දුවක් ඔයා දක්වන්න ඕන. ඒ වගේම ඔයා රචනා ප්‍රශ්න කෙරෙහිත් වැඩි අවධානයක් යොමු කරන්න ඕන. එක දවසකදී ඔයාට අදාළ සබ්ජෙක්ට් එකේ රචනා ප්‍රශ්න අරගෙන එක රචනා ප්‍රශ්නයක්වත් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒකෙදි ඔයාට ලැබෙන කාලය තියෙනවනේ විභාගයකදී රචනා ප්‍රශ්නයක් ලියන්න විනාඩි 30ක් ලැබෙනවා නම් අනේ විනාඩි 30ක කාලය තුල ඔයා අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්නයට උත්තර ලියන්න පුරුදු පුහුණු වෙන්න ඕන. අවසානයේ ඔයා පිළිතුරු ලිව්වට පස්සේ අනේ පිළිතුරු නිවැරදිද කියලා පරීක්ෂා කරන්න ඕන. ඒ වගේම ඔයා ලියපු පිළිතුරු වල යම් දෝෂ සහිත තැන් තියෙනම් ඒවා නැවත බලලා ඔයා හදා ගන්න ඕනේ වැරදි අඩුපාඩු ටික අනිවාර්යයෙන්ම. දෙවනි දින 20 ඇතුළතදී කරන්න අවශ්‍ය දෙවනි ක්‍රමවේදය තමයි ඔයාගේ සටහන් පොත වහලා කිසියම් ප්‍රශ්නයකට ඒ වගේම මාතෘකාවකට අදාළ විෂය කරුණක් පිළිබඳව ඔයා මතකෙන් කොලයක් අරගෙන ඒක ලියන්න. ඒ වගේම ඔයා ඒක හඬ නගලා කියන්න උත්සාහ කරන්න මතකෙන්. ප්‍රධාන වශයෙන්ම ඔයාගේ මොළයට අවශ්‍ය තොරතුරු ගබඩා කරගන්න ප්‍රධාන හේතුවක් වෙනවා මෙන්න මේ හඬ නගා කියන එක. අපේ මේ දින 40 සැලැස්මේ අවසාන දින 10 තමයි ඔයාව විභාගයට මානසිකව සූදානම් කරන්නේ. ඒ කියන්නේ ඔයාගේ ප්‍රධාන සබ්ජෙක්ට් වලට අදාළ ප්‍රශ්න පත්‍ර අරගෙන, ඒ කියන්නේ ආසන්න අවුරුදු වල ප්‍රශ්න පත්‍ර අරගෙන ඒවා નિયમિત කාල සීමාව තුළදී කරන්න ඔයා අනිවාර්යයෙන්ම පුරුදු පුහුණු වෙන්න ඕන. ඒක ප්‍රධාන වශයෙන්ම ඔයාට වැදගත් වෙන කාරණාවක්. මේ දින 40 කාල සීමාව තුළ ඔයාගේ පාඩම් වැඩවලට අවධානය යොමු කරන වගේම ඔයාගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න වගේ බලා ගන්න. ඔයාට දිනකට පැය 5ක සුවඳින්දක් අනිවාර්යයෙන්ම ලබා ගන්න. මොළය ඔයා ඉගෙනගත් දේවල් හොඳින් ගබඩා කර තබා ගන්න ඔයා නිින්දට යන අවස්ථාවේදී තමයි. ඒ වගේම ඔයා සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගන්න වග බලා ගන්න. අධික සීනි සහ තෙල් සහිත ආහාර වලින් ඔයා මේ දින 40 තුල වැළකී සිටින්න උපරිම උත්සාහයක් දරන්න. ප්‍රධාන වශයෙන්ම ඔයා පාඩම් කරද්දී ඔයා විනාඩි 25ක් පාඩම් කළා. විනාඩි 5ක බ්‍රේක් එකක් අරගෙන ආයෙත් විනාඩි 25ක් පාඩම් කළා. ආයෙත් විනාඩි 5ක බ්‍රේක් එකක් අරගන්න. මෙන්න මේ ක්‍රියාවලිය 4 පාරක් විතර කළා. ඔයා විනාඩි 30ක විනාඩි 45ක වගේ දිග බ්‍රේක් එකක් ගන්න.
ඒ වගේම ආදරණීය නංගි මල්ලි ධනාත්මක ආකල්ප මිනිස්සෙකුගේ සිහිනයට අනිවාර්යයෙන්ම බලපානවා. මේ සැලැස්ම දිහා බලලා අනේ මට මේක දවස් 40න් කරන්න පුළුවන්ද කියලා ඔයා හිතන්න එපා. ඔයා මේක අනිවාර්යයෙන්ම කරන්න. මෙන්න මේ ඔයා මහන්සි වෙන කාල සීමාව ඔයාගේ ජයග්‍රහණයට අනිවාර්යයෙන්ම හේතු වෙනවා. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න share කරන්න. ඒ වගේම ඔයාගේ A level විභාගය වෙනුවෙන් මම සුබ පතනවා ඔයාට ජය වෙන්න ඕනේ. සුබ දවසක්.